මේ දවස්වල සමාජ මාධ්‍ය තුළ වැඩිපුරම කතාබහට ලක් වෙන සිදුවීම තමයි ශ්‍රී ලංකාවේ සංවිධානාත්මක අපරාධකාරී සාමාජිකයෙකු වූ මන්දිනු පද්මසිරි නහොත් කෙහෙල්බද්දන පද්මව අත්අඩංගුවට ගැනීමත් සමගම ඔහු සමග සබඳතා පැවැත් වූ නිරියන් කිහිප දෙනෙකු පිළිබඳයි. එනම් පියුමි හංසමාලි, ගයත්‍රී දැස්, පියුමි බොතේජ සහ හේෂානි ලියඳපිට ගැන. ඉතින් මෙම නිරියන් කෙහෙල්බද්දන පද්මය සමග විවිධ සබඳතා සහ ඔහුට තම ශරීරයේ ඡායාරූප යවා ඇති බවට මේ වෙද්දී කතාබහට ලක් කරලා තියෙනවා. ඒ සමගම කරලියට පැමිණි හේෂානි ලියඳපිට ඇමරිකාවේ සිට මේ පිළිබඳව අදහස් දක්වලා තියෙනවා. එනම් අපි එදිනෙදා ජීවිතේ හම්බ වෙන කතාපෙන්න මිනිස්සු කවුද කින්දවන්ද කියලා අපි හොයන්න බලන්න යන්නේ නැහැ. සමහර විට ඒක වරදක්. මම සාමාන්‍යයෙන් සෝෂල් මීඩියා වල මගේ ගැන යන නෙගටිව් දේවල් ගැන පන්නපු කෙනෙක් නෙවෙයි. කිසිම සත්‍යතාවයක් නැති දෙයකට මගේ නම භාවිතා කිරීම ගැන මට ලොකු දුකක් තියෙනවා. ඒ සඳහා මට නීතිමය පියවර ගන්න සිද්ධ වුණා. මට කියන්න තියෙන්නේ අපි හරියටම දන්නේ නැත්තම් මේ වගේ ලොකු චෝදනාවල් විශේෂයෙන්ම ගැහැණු ළමයට කරන්න එපා. ඉතින් මේ විදිහ තමයි හේෂානි ලියඳපිට සමාජ මාධ්‍යයට කියලා තියෙන්නේ. ඒ වගේම අමතක කරන්න නැතුව 2days YouTube channel එක subscribe කරලා තියාගන්න.